ඔයා හෙයා රිමූව් කරන්නේ මේ වලින් මොකක් යූස් කරලාද? හරියටම හිතාගන්න බෑ නේද? ඉන්න මං ඔයාට උදව් කරන්න. ෂේවිං. ඉතින් මේක තමයි ලේසිම ඉක්මන්ම පහසුම ක්‍රමය. සාමාන්‍යයෙන් ඉතින් ෂේව් කරාම නැවතත් මේ හෙයා වැවෙන්න දවස් එකක් දෙකක් වගේ කාලයක් යනවා. ඉක්මනටම වැවෙන්න ගන්නවා. මොකද එහෙම වෙන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ අපේ හෙයා රූට් එකෙන් ගොඩක් උඩින් තමයි මේක කැපෙන්නේ. නැවතත් එතන ඉඳන්ම උඩට වැවෙන නිසා හරිම ඉක්මනට වැවෙනවා කියන එක අපිට දැනෙනවා. hair removing creams. ඉතින් මේකත් ෂේවිං වගේම තමයි ගොඩ දෙනෙක් පාවිච්චි කරන විදිහක්. ඒ වගේම හරිම ලේසි පහසුයි අර මිලත් අඩුයි. ඉතින් ඒ නිසා ගොඩක් අය මේක යූස් කරනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් අපිට අත්වල කකුල් වල ඒ වගේම අන්ඩාම්ස් වල පාවිච්චි කරන්න පුළුවන්. ඒක අතර ෂේවිං කරාම වගේ අර මෙන්න මේ වගේ මතු පිටින් තමයි ඉවත් වෙන්නේ. නමුත් අර hair root එක වටේ අඩපණ කරන නිසා සාමාන්‍යයෙන් නැවතත් වැවෙන්න ටික කාලයක් යනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් මේ වගේ ක්‍රීම්ස් වැඩි කාලයක් පාවිච්චි කරනකොට hair growth එක චුට්ටක් විතර අඩු වෙනවා. ඒ වගේම තමයි වැවෙන hair හරිම සිහින් නිකන් හරි ෆයින් ගතියක් ඇති වෙනවා. ඒ කොහොම වුණත් ඔයාලට තියෙන sensitive skin එකක් නම් ඒක බොහොම පරිස්සමට තමයි තෝරගන්න ඕනේ. පිලේටස් මේක නම් මං අකමැතිම ක්‍රමය. මොකද මේක ඇත්තටම හරිම රිදෙනවා. සාමාන්‍යයෙන් මේක ඔයාලට පුළුවන් අත්වල කකුල් වල ඒ වගේම බිකිනි ඒරියාස් වල ටික වටේට වෙන්න වගේ යූස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ සාමාන්‍ය hair root එකේ මෙන්න මේ වගේ ටිකක් ඇතුළට වෙන්න මේක කෙස් ගහ ගැලවිලා යන නිසා නැවතත් වැවෙන්නත් සෑහෙන කාලයක් යනවා. වැක්සින්. ඉතින් මේකත් මේ වෙනකොට ගොඩාක් අය කරන විදිහක්. ඉතින් වැක්ස් වර්ග අපි බැලුවොත් එහෙම ගණනාවක් තියෙනවා. මේ වගේ soft wax, එතකොට hard wax, cold wax ඔන්න ඔය විදිහට ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාට කැමති එකක් තෝරගෙන පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අර එපිලේටර්ස් එක්ක බලනකොට රිදෙනවා සෑහෙන අඩුයි. ඒ වගේම තමයි මේවා නැවතත් වැවෙන්න යන කාලය බැලුවොත් එimhe සති 3ත් 6ත් අතර කාලයක් යනවා. sugaring මේකත් මේ වෙනකොට ගොඩාක් famous වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි බැලුවොත් එimhe wax එකත් එක්ක බලනකොට චුට්ටක් රිදෙනවත් අඩුයි. ඉතින් මේකත් ගොඩාක් හොඳ ක්‍රමයක්. ඒ වගේම තමයි නැවතත් වැවෙන්න යන කාලය බැලුවොත් එimhe සති 3ත් 6ත් වගේ කාලයක් යනවා. ඒ වගේම තමයි සාමාන්‍ය sensitive skin එකක් තියෙන කෙනෙකුට උනත් මේක කරන්න පුළුවන්. laser hair removal expensive වෙනත් මේක ගොඩක් සාර්ථක ක්‍රමයක්. විශේෂයෙන්ම මෙන්න මේ වගේ hormonal issues හින්දා ගොඩාක් hair වැවෙන කෙනෙක් නම් ඇත්තටම මොහොනේ වගේම අත්තර ප්‍රදේශයේ ඒ වගේම අත්වල කකුල් වල මේ විදිහට bikini areas වල එහෙම තියෙන hairs remove කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් laser hair removal වලටත් වඩා ගොඩක් සාර්ථක හොඳ permanent ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ electrolysis hair removal ක්‍රමය. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔය laser hair removal වලදී මේ chin එකේ දෙපැත්ත කරන එක ගොඩක් වෙලාවට සාර්ථක නැහැ. ඕක නැවත නැවත එන්න බලනවා. ඉතින් ඒකත් එක්ක බලනකොට මේ electrolysis hair removal ක්‍රමයෙන් මේක ගොඩක් හොඳ සාර්ථකව ඉවත් කරගන්න පුළුවන්.